හලෝ ගයිස් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඕස්ට්‍රේලියාවේ රෙජිස්ටර් නර්ස් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න කෙනෙක් කොහොමද රෙජිස්ටර් නර්ස් කෙනෙක් වෙන්නේ කියලා ඕස්ට්‍රේලියාවේ. එතකොට ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇප් රෙජිස්ට්‍රේෂන් ගන්න එක. ඊට පස්සේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියා ඇප් කියන්නේ Australian Health Practitioner Regulatory Agency කියන එකද. එතකොට ඔයාට මුලින්ම ඒකේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න වෙනවා. එතකොට ඒ රෙජිස්ට්‍රේෂන් එකට ප්‍රොසෙස් කීපයක් තියෙනවා කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඇප්‍ර වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයා මේකට එලිජිබල්ද කියලා මුලින් බලා ගන්න ඕන. ඒකට අපි සෙල්ෆ් චෙක් එකක් තියෙනවා කරගන්න. ඒක ෆ්‍රී ඔෆ් charge කරගන්න පුළුවන්. එතකොට මම නිකන් සාමාන්‍ය විදිහට කියන්නම් කොහොමද ඔයාගේ සෙල්ෆ් චෙක් එකට ඔයාට මොනවද ඕන කරන්න කියලා. එතකොට තමයි ඔයාට ඕන කරනවා ශ්‍රී ලංකා රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට ඒ කියන්නේ නර්සින් කවුන්සිල් එක රෙජිස්ට්‍රේෂන් එක ඕන වෙනවා. අනිවාර්යෙන්ම මේක ඕන. ඊට පස්සේ ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් එක මොනවද? ඔයා ඩිග්‍රී එකක් තියෙනවා. එහෙම නැත්නම් මාස්ටර් එකක් තියෙනවා. ඔයාට මිනිමම් ක්වොලිෆිකේෂන් එක තමයි ඩිග්‍රී එක. අපි හිතමුකෝ NTS ඩිප්ලෝමා එක කෙනෙක් ඉන්න පුළුවන්. ඒතර NTS ඩිප්ලෝමා එක කෙනෙක් නම් එයාට පුළුවන් টොප් අප් ඩිග්‍රී එකක් AIU IHS ඔහොම තියෙනවනේ මම දන්නේ ගොඩක් තියෙනවා යුනිවර්සිටිස්. එහෙම මොනවා හරි ඕපන් යුනිවර්සිටි හරි මොනවා හරි එකකින් රොප් එකක් කරගෙන තියෙනවා නම් ඔයාට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. එතකොට ඔයාට පුළුවන් ඒ කරලා තියෙන ඩිග්‍රී එක බැචලර්ස් එක ඇප් රෙජිස්ට්‍රේෂන් එකට වැලිඩ්ද කියලා බලා ගන්න සෙල්ෆ් චෙක් එකකින්. ඒක තමයි සෙල්ෆ් චෙක් එක කරන්නේ. ඊට පස්සේ ඔයාට ඉංග්‍රීසි ගැන කතා කරොත් ඉංග්‍රීසි ඕන වෙනවා අනිවාර්යෙන්ම. මොකද මේක ඉංග්‍රීසි කතා කරන රටක් හින්දා අනිවාර්යෙන්ම ඉංග්‍රීසි ඕන වෙනවා. එතකොට ඉංග්‍රීසි වලට කොහොමද කියලා ඒ වෙබ්සයිට් එකේ තියෙනවා මම දල වශයෙන් කියන්න. IELTS කරනවා නම් ඔයාට overall 7 තියෙන්න ඕන. each band 7 වලට වඩා අඩු නැතිව overall 7 තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ OET කරනවා නම් all bands වල B තියෙන්න ඕන. PT කරනවා නම් overall 65 less than each band 65 තියෙන්න ඕන. ඒ වගේ තමයි ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක යන්නේ. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි NTS ඩිප්ලෝමා එකක් තියෙන කෙනෙක්ට මේකට ඇප්ලයි කරන්න බැරිද? ඔව් ඔයා ඩිප්ලෝමා එකක් තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න බෑ. මොකද ඩිප්ලෝමා එක මෙහි ක්වොලිෆිකේෂන්ස් එක සමාන වෙන්නේ නැති හින්දා ඔයාට වෙනවා টොප් අප් එකක් කරන්න ලංකාවේ ඉඳන් එහෙම තමයි රටක ඉඳන් টොප් අප් එකක් කරලා ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැතුව කරන ඔප්ෂන් එකකුත් තියෙනවා. එහෙම නැතුව කරන ඔප්ෂන් එකක් මම මේ වීඩියෝ එකේ නෙමෙයි මේක ඊළඟ වීඩියෝ එකකින් ගියක් දෙන්නම් ඔයාලට කතා කරන්නම් ඒක ගැන. එතකොට අපි දැන් කතා කරේ බැචලර්ස් එකක් තියෙන කෙනෙක් මේක කරන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට මම මුලින් කිව්ව විදිහට ඔයාගේ බැචලර්ස් එක හරිනම් ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක හරිනම් ඔයාට අප්ලයි එකේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන පෝටල් එකේ ඕපන් කරගෙන යන්න පුළුවන්. එහෙම ගියාම ඔයාට NCLEX කියලා එක්සෑම් එකක් තියෙනවා. NCLEX RN එක්සෑම් එක කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඔයා ලංකාවේ රෙජිස්ට්‍රේෂන් තියෙන කෙනෙක් නම් NCLEX අනිවාර්යෙන් කරන්න ඕන. තව රටවල් තියෙනවා මම හිතන්නේ UK වලට NCLEX කරන්න ඕනේ නැහැ. OSCE කරන්න ඕනේ නැහැ. කෙලිම ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. UK රෙජිස්ට්‍රේෂන් තියෙනවා. එතකොට එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. තව රටවල් වගේක් තියෙනවා මට මතක නැහැ ඒ ටික පොඩ්ඩක් චෙක් කරලා බලන්න. එහෙම අයට පුළුවන්. මම මේ කතා කරන්නේ ස්පෙෂලි ලංකාවේ කට්ටියට. එතකොට ඔයා NCLEX RN කරන්න ඕනේ. NCLEX RN කරනවා නම් ඔයාට ඒක ඇප් රෙජිස්ට්‍රේෂන් එක කරගෙන අතරතුරදී කරගන්න වෙනවා ඒක. එතකොට ඔයා ඒක NCLEX තියෙන තැන බුක් කරගන්න ඕන. ලංකාවේ NCLEX දැන්ට නැහැ. ළඟම තියෙන මම හිතන්නේ ඉන්දියාවට ගිහිල්ලා ඔයාට NCLEX කරගෙන මේ NCLEX එක්සෑම් එකේ තියෙන පොයින්ට්ස් ගාන අරගත්තාම ඔයා NCLEX පාස් වෙනවා. ඊට පස්සේ ඔයා NCLEX පාස් වෙලා ඊළඟ ස්ටෙප් එක තමයි OSCE එක. OSCE එක ඔයාට කොහෙන් ඉඳන් කරගන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම මෙහෙට එන්න ඕන. මෙහි කියන්නේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔයාට OSCE එකට මේ යන්න වෙනවා. OSCE එක කරලා ඊට පස්සේ OSCE එකේ ඒ තියෙන ප්‍රොසීඩියර්ස් ටික ඔක්කොම කරාම ආයෙ අදාළ ගාන ගත්තාම ලකුණු ටික ඔයාට මෙහි RN කියන්නේ ඇප් රෙජිස්ට්‍රේෂන් එක හම්බ වෙනවා. ඔයා OSCE එක ගන්න ඕස්ට්‍රේලියාවට ආවම ඔයාට OSCE එක කරලා ඊට පස්සේ ඔයාගේ වීසා එක තියෙනවා නම් මෙහි ඉඳන්ම ඇප්ලයි කරලා මෙහි ඉඳන්ම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. දැන් ඒතර ඕස්ට්‍රේලියානු රෙජිස්ට්‍රේෂන් එක විතරයි හම්බෙන්නේ. ඔයාට මෙහි OSCE එක කරා කියලා ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. එතකොට ඔයා OSCE එක NCLEX කරලා OSCE එක කරලා බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියන් නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න එක. ඒ කියන්නේ මම සරලව කියන නර්සින් කවුන්සිල් වගේ එකක් තමයි අප්‍රා කියන්නේ. ඒක රෙජිස්ට්‍රේෂන් ගන්න එක තමයි ඔයාට කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි මොකද ආපහු ලංකාවට යනවා කියන කෙනෙක්. ඔයා එන්නේ OSCE එකනේ. OSCE එකට ඇවිල්ලා ලංකාවට යනවා. මොකද ඔයාගේ වීසා එක පොඩි කාලයකට තමයි OSCE එකට දෙන්නේ. ලොකු කාලයක් දෙන්නේ අවුරුදු එකමාරක් එහෙම දෙන්නේ නැහැ. පොඩි කාලයක් තමයි දෙන්නේ. ඔයා OSCE එක කරගෙන ලංකාවට ගිහිල්ලා ඔයාට පුළුවන් ඊට පස්සේ Seek Indeed ඔය වගේ තියෙන වෙබ්සයිට්ස් වලින් ඔයාට ඇප්ලයි කරන්න. මොකද ඔයා නිකම්මට සර්ච් කරලා බලන්න Indeed එකේ Seek එකේ ගිහිල්ලා
එයාලා ඉන්ටර්නැෂනල් නර්ස්ලා ගන්නවා කෙලිම ස්පොන්සර් කරලා 482 කියලා වීසාවකින් තමයි එහෙම ගන්න ඒගොල්ලෝ. එතකොට ස්පොන්සර්ෂිප් වීසා එකක් ඒක. ඔයාලට පුළුවන් ඒකට ඇප්ලයි කරලා මට මෙහෙම ඇප් රෙජිස්ට්‍රේෂන් තියෙනවා මෙහෙම එක්ස්පීරියන්ස් තියෙනවා කියලා CV එකක් දාලා ඒ කරන විපිළිවෙලක් තියෙනවා. ඊට ඔයා පොඩ්ඩක් බලන්න YouTube එක කොහොමද ගන්න කියලා. ඊට පස්සේ ඔයාට ඇප්ලයි කරලා ඔයා ඒක ගත්තාම එයා ස්පොන්සර්ෂිප් එකක් හොයාගත්තම අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන්. බය වෙන්න එපා, බැරි වෙන්නේ නැහැ. මොකද දැනට තියෙන තත්ත්වය හැටියට ඕස්ට්‍රේලියාවේ RN කෙනෙක්ට ගොඩාක් වේකන්සි තියෙනවා. මෙල්බර්න්, ක්වීන්ස්ලන්ඩ්, පර්ත් ඕන පැත්තක හොයාගන්න පුළුවන්. ඔයා නිකන් රිසර්ච් එකක් කරලා බලන්න කොහොමද ඔයාට තේරෙයි එතකොට කොහොමද මේ වෙබ්සයිට්ස් වල මොනවද ඉල්ලන දේවල් කියලා. එතකොට ඔයා ඒ රෙජිස්ට්‍රේෂන් එක අරගෙන ඔයාට ඒ ඉල්ලන දේවලුත් හදාගත්තම ඔයාට නිකම්ම මෙහෙට එන්න පුළුවන්. ඊට පස්සේ අපි තුමුගා ජොබ් එකක් හොයාගත්තම යාලා කෙලින්ම ඔක්කොම වීසා කරලා ඔයා නැත්තම් ඔයාගේ ඒජන්ට් කෙනෙක් through කරගන්න පුළුවන්. එහෙම ඒජන්ට් එකක් තියෙනවා ලංකාවේ කරන. එහෙම ඒජන්ට් කෙනෙක් through කරගෙන වීසා එක කරගෙන මෙහෙට එන්න තමයි තියෙන්නේ. මම තව කියන්න ඕන අනිවාර්යයෙන්ම කරන දෙයක් ඉක්මනට කරන්න. මොකද මේ වගේ රටවල් කියන්නේ සෑහෙන වීසා මේවා මොනවද රූල්ස් වෙනස් වෙනවා ඉක්මනට. අපි දන්නේ දැන්ට RN වේකන්සි තිබ්බට ඉස්සරහට මොනව වෙයිද කියලා අපි දන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට එන්න. මමත් මෙහි ආවේ ඒ process එකට තමයි. එතකොට දැන් මම ඒක කරන ගමන් ඉන්නේ. ඔයාලත් ඉක්මනට ඇවිල්ලා බලන්න කොහොමද මේක කරගන්න ඔප්ෂන්ස් මොනවද තියෙන්නේ. ඔයාලා කොහොමද කරගන්නේ එහෙ ඉඳන් උනක් බලන්න. මෙහෙට එන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. මම වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඒ කියන්නේ මෙහෙ ඇවිල්ලා කරගන්න විදියක් තියෙනවා. ඒක මම වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. එහෙනම් හැමෝටම බයි.